ඔයාලා දන්නවද සමහර නගර තියෙනවා අපේ ජීවිතයට ගොඩාක් සමීප. ඒ අපි ඉපදුන හැදුන වැඩුන හින්දා විතරක් නෙමෙයි. අපේ ආදර කතා අපේ ජීවිතේ ඒ නගරත් එක්ක ලියවෙලා තියෙන නිසා. නුවර අපේ ආදර කතාව ලියවුනේ එතන. මේ ලස්සන වැවරවුම වටේ අපි දෙන්න කොච්චරනම් කතා කර කර ඇවිදින්නේ. අපි දෙන්න විතරක් නෙවෙයි මේ ලංකාවේ ඉන්න ගොඩාක් ආදරවන්තයෝ මේ මහනුවරදි හම්බෙන්නේ නැති. එකපාරක් හරි මේ නුවර ලස්සන වීදි පුරා අත්තල්ලන් ඇවිදින්නේ නැති. ඉතින් අපේ ආදර කතාව මීට අවුරුදු 10කට කලින් මහනුවර ලියවුන් නැත්තම් කොහේ ලියවෙන්නේ නැද්ද? ඉතින් එක එක පිස්සු දේවල් කියව ඉද්දී අපි දෙන්නයි කතාව ගෙතුවා. ඉතින් අවුරුදු 10කට කලින් අපි දෙන්න නුවරදි හමු නොවුනනම් අවුරුදු 10කට පස්සේ අපි දෙන්න ගාල්ලේ මේ විදිහට හම්බෙන්න තිබ්බා. මොකද ගාල්ල කියලා කියන්නේ ඒ වගේ ආදර කතාවලින් පිරිච්ච ලස්සන නගරයක් නිසා. ඉතින් මේ ලස්සන ආදරණීය නගරේ අපේ ආදර කතාව මේ විදිහට ගෙතුනනම් මේ ගාලු කොටුව දිගේ ඇවිදගෙන මේ කෙලවරක් නැති මූද දිහා බලාගෙන අපේ ආදර කතාව ආයෙත් මොලේ ඉඳන් ලියන්න තිබ්බා. ඉතින් අපේ දෛවයේ ලියවිලා තිබ්බා වගේ අපි මේ ගෙතුවා වගේ ලස්සන ආදර කතා ඔයාලගේ නගරවලත් ලියවෙන්නේ නැති. ඉතින් ගාල්ලේදී නුවරදි විතරක් නෙමෙයි මේ ලෝකේ කොහේ ලියවුණත් ආදර කතා හරිම ලස්සනයි. ඉතින් ඔයාලගේ ආදර කතාවත් ලියවෙච්ච ඒ ලස්සන නගරේ මොකක්ද කියලා අපිට කියන්න. අපිත් ආසයි ඒ ලස්සන නගරේ මොකක්ද කියලා දැනගන්න.